ආයුබෝවන් මීන ලග්න හිමියනි. ඔබට නිදුක් නිරෝගී යහපත් සිතුම් පැතුම් ඉටුවන සුබ කාල වකවානුවක් වේවා යන ප්‍රාර්ථනය සමග 2025 පුණ්‍යවන්ත වූ වෙසක් මාසයේ ඔබගේ ලග්න පලාපල කෙසේදයි යන්න පිළිබඳව මීන ලග්න හිමියනි අපි විමසා බලමු. විශේෂයෙන් ඔබගේ ලග්නගතව සෙනසුරු ධාතුමා තැන්පත්ව සිටගෙන ආරම්භ වන මෙම මාසයේ සෙනසුරු ධාතුමාද උච්ච රාශිගතව එහෙනම් ලග්නගතව සිකුරු ධාතුමාද තැන්පත්ව ඇත. සිකුරුගේ උච්ච රාශිගතව සිටීම ඔබට යහපත උදා කරයි. ඒ වගේම ඔබගේ ලග්නාධිපතියා වන ගුරු දැන්ට ඕර්ෂම රාශිගතව සිටිය 2025 5 වන දින සිට මිථුන රාශිගත වීමද ඔබට යහපත්. ලග්නාධිපති තම නිවසට නැත්නම් 4 වැන්නට එතන සිට ගමන් කරයි. එය මීන ලග්න හිමියන්ට යම්කිසි සැනසිලිදායක තත්ත්වයක් උදා කරන කාලයක් හැටියට පෙනෙන්න තිබෙනවා. ඒ වගේම එම ග්‍රහමායන්ගේ ගමන පිළිබඳව ඒ කියන්නේ ගුරු මාරුව රාහු කේතු මාරුව පිළිබඳව වීඩියෝ ඔබට ඉදිරියේදී ලබා දෙන්නම්. අපි බලමු මේ විශේෂ ග්‍රහමාරුන් කීපයක් සිදුවන එයින්ද වැඩි කලක් එකම රාශියේ සිටින ග්‍රහයන් වන ගුරු රාහු කේතුගේ මාරුවද මෙම මාසය තුල සිදුවේ. ඊට අමතරව කලක් තිස්සේ සිටි සිකුරු බුද්ධ යන ග්‍රහයන්ගේ මාරුද මෙම මාසයේ සිදුවේ. වුන් දෙදෙනා කලක් තිස්සේ වක්‍ර නිවෘත උච්ච වෙමින් මෙම රාශිවල ගත කරන ලදී. එම తත්වය මෙතනින් වෙනස් වේ. මෙතන සිට නැවත සිකුරු සහ බුධ දින 20 25 30 අතර කාල වකවානු දුර කඩින් කඩ වේගයෙන් රාශීන් අතර පරිවර්තන වෙමින් කාල ඉදිරියට ගමන් කරයි. එහෙනම් අපි බලමු මීන ලග්නයෙන් මෙලොව ජන්මය ලැබූ ඔබට කුමන ආකාරයෙන්ද මෙම ඒරාෂ්ටක තත්වය නැතිනම් ලග්න ඒරාෂ්ටක තත්වය මැද්දේ ඔබ ගෙවන්නේ කියා විමසා බලමු. ඔබට සාර්ථක වීමට හැකියාව ලැබේද නැතිනම් ඔබ අසාර්ථකද? ඔබ දිනුම් කනුව කරා යන්නේ කෙසේද? ප්‍රශ්න ගැටළු විමසා ගන්නේ කෙසේද? ඒ වගේම ඊ타මත් මහා පංච මහා පුරුෂ යෝගයක් වන මාලවී යෝගයේද ඔබට මෙම කාල තුලදී උදා වී පවතී. මෙම සියලු යෝගයන්ගේ සුබ ඵලයන් ඔබට ගෙන දෙනවා වාගේම එහිදී ඔබ මේ කාලෙදී ගත කරන දසාවනුව යම් යම් ආකාරයේ බාධා එල්ලවන කාර්යයන්ද ඉෂ්ට සිද්ධ විය හැකි බව මතක තබා ගන්න. එසේනම් ඔබ මේ ගැනද වටහාගෙන කටයුතු කරන්න. ඔබ වෙනදාට වඩා යම්කිසි ආකාරයක කාර්යශූර බවක් දකින්න ලැබෙන නමුත් මීන ලග්න හිමියන්ගේ තිබෙනා වූ ප්‍රශ්නයක් තමයි තමාගේ කට නිසා මෙම කාර්යයේ ප්‍රශ්න ගැටලු ඇතිවන තත්ත්වයක් නිර්මාණය වේ. ගැටුම් ඇතිීමේ හැකියාව පවා ඇත. ඒ නිසා තමාගේ මුඛය වසාගෙන කටයුතු කිරීමට මීන ලග්න හිමියන් මතක තබා ගත යුතුයි. ඔබ ප්‍රවේශම් වීම වැදගත්. ඔබගේ කට ප්‍රවේශම් කර ගැනීම ඉතාම වැදගත්. එසේ සිදුවොත් ඉදිරි දිනයන්හිදී ඔබට නැවත යහපත උදාවන කාලයක් උදාවන බව මතක තබාගෙන කටයුතු කිරීම මීන ලග්න හිමියන්ට යහපත්. අපි බලමු මීන ලග්න හිමියන්ගේ රැකියාව කෙසේදයි කියා. මෙම කාලෙදී ඔබ කරන රැකියාව වෙනුවෙන් යම් ආකාරයක කැපවීමක් කරන එය කරගෙන යාමට උත්සාහ කරන තත්ත්වයක් දකින්න ලැබේ. ඒ වගේම යම් කිසි ආකාරයක ඔබට පැවරෙන රාජකාරිය ඉෂ්ට සිද්ධ කිරීමට නොපසුබට උත්සාහයක් දරන පුද්ගලයන් හැටියටද මීන ලග්න හිමියන් සඳහන් කරන්න පුළුවන්. ඔබගේ රාජකාරිය නිසියාකාරව ඉෂ්ට කරන බවක් ඒ වෙනුවෙන් කැපවී කටයුතු කරන බවක් දකින්න ලැබෙන නමුත් ඔබ මතක තබා ගත යුතු තත්ත්වය තමාට පැවරුණු රාජකාරිය කරත් ඔබ යම් යම් අවස්ථාවලදී එය වෙනුවෙන් කැප කරන කාලය යම් යම්
ප්‍රශ්න ගැටලුද ඇතිවීමේ හැකියාව පවතින අවස්ථා පැමිණේවි. ඔබ ඒ වෙනුවෙන් උපරිම කැපකිරීම කරත් ඔබ විසින් යම් යම් අතපසුවීම් සිදුවීමේ හැකියාවක් පවතී. අමතක වීම තත්ත්වයන් වගේ දේවල් ඇතිවීමට විශේෂ හැකියාව පවතී. ඒ ගැන මීන ලග්න හිමියන් මතකයේ තබා ගත යුතුයි. ඊට අමතරව තමාට යෙදෙන රාජකාරියේ නිසියාකාරව ඉෂ්ට සිද්ධ කිරීමට ඔබ මතක තබා ගන්න. එසේ නොවුනොත් එහි ගැටලුද ඔබට මතුවිය හැකියි. ඔබගේ රැකියාව කරන තැනද නම් ඔබට ප්‍රශ්න ගැටලු ඇතිවනවා. ඔබ සමග සිටින පුද්ගලයන් සිසු පුද්ගලයන්ගෙන් ඔබට ප්‍රහාරයන්, ඒ කියන්නේ වාක් ප්‍රහාරයන් නැත්නම් සැඟවී සිට ප්‍රහාර දෙන ආකාරය කියන්නේ ඔබගේ රැකියාවෙන් නිරපීමට නැත්නම් ඔබට අයිති ස්ථානය හෝ ලබා ගැනීමට වගේ දේවල් ඉෂ්ට සිද්ධ කර ගැනීමේ හැකියාව පවතින අන්න ඒ ගැන සැලකිල්ලෙන් කටයුතු කරන්න. ඔබ විසින් කරනු ලබන රැකියාව මේ කාලයේදී පරිස්සම් කරගෙන කිරීමටත් එය සාර්ථක කර ගැනීමටත් එය නිසියාකාරව පරිහරණය කිරීමටත් නීතිමය අනුකූල ආකාරයට කටයුතු කිරීමටත් මතක තබා ගන්න මීන ලග්න හිමියන්. මීන ලග්න හිමියන්ගේ දකින්න ලැබෙන තත්ත්වයක් තමයි මෙම මාසයේ මුල් කාලයෙන් පසු යම් කිසි ආකාරයක වෙනස් වන ආකාරයක් දකින්න ලැබේ. ගෙදර නිවසේ කටයුතු වලදී නිවසේ සමග මූවී කටයුතු කරන බව දකින්න ලැබේ. ඒ වගේම ව්‍යාපාරයන් ගැන සඳහන් කරන ව්‍යාපාරයන් වල සාර්ථකත්වය ගෙනෙන සාර්ථක වීමේ විශේෂයෙන් ඔබ සමාජයේ බැබලෙන මෙම කාලයට කාලෙන් කාලය වකවානුවට නැත්නම් සීසන් වලට හරියන ආකාරයේ ව්‍යාපාර වල යෙදෙන බව දකින්න ලැබේ. මේ ව්‍යාපාර වලින්ද යම්කිසි ලාභයක් උපයා ගැනීමේ විශේෂ හැකියාව පවතින පුද්ගලයන් හැටියට සඳහන් කරන්න පුළුවන් මීන ලග්න හිමියෝ ඔබ. ඒ වගේම මීන ලග්න හිමියන් ව්‍යාපාරය වෙනුවෙන් අපකැප වී කටයුතු කරන බවක් එයින් සාර්ථකත්වය ලබා ගැනීම හැකියාවක් ඇත. එසේ වුවත් ඔබට යම් ආකාරයේ ප්‍රහාරයන් එල්ලවීමේ හැකියාව පවතී. වාක් ප්‍රහාරයන් වුවත් අන්න එය ගැන මදක් සැලකිලිමත් වන්න මීන ලග්න හිමියන්. මීන ලග්න හිමියන් කටයුතු කිරීමේදී නිතර තමාගේ පරිස්සම තමා සමග කටයුතු කරන පුද්ගලයන්ගේ පරිස්සම ගැන සිතමින් කටයුතු කිරීමට ඔබ උත්සුක වන්න. ඒ වගේම ඔබ වෙත පැවරී ඇති ව්‍යාපාරයේ කටයුතු වලදී ඔබ ව්‍යාපාරය කරන ස්ථානයේ සිටින සිසු පුද්ගලයන්ම ආරක්ෂා වන ආකාරයට කටයුතු කිරීම මතක තබා ගන්න. ඔබ එසේ කළ නොකළහොත් එහි ප්‍රතිඵලය වශයෙන් ඔබට එය මගහැරීමට එය සාර්ථක කර නොගැනීමට නොවීමට හේතු විය හැකිය. ඔබගේ ව්‍යාපාරයන් සාර්ථක කර ගැනීමට එය වෙනුවෙන් වැඩි කැපවීමක් කිරීමට ඔබට සිදුවීමේ හැකියාව පවතී. ඔබ සමග සිටින සේවක මණ්ඩල වෙනුවෙන් ඔබ කැපවන්න ඔවුන් විසින් කළ යුතු දේවල් නිවැරදිව කරනවාද, ඒ වෙනුවෙන් කාලය වැය කරනවාද යන්න පිළිබඳව විශේෂයෙන් මතක තබා ගන්න සොයා බලා කටයුතු කරන. ඒ වගේම දකින්න ලැබෙන විශේෂත්වය නම් ඔබ සමග සේවය කරන අය සමග හෝ ඔවුන්ගේ යාළුවන් සමග හෝ යම් යම් ආකාරයේ කටයුතු වලදී මූවී කටයුතු කිරීම ඒ සමග ඔබට පවතිනා වූ ගරු සැලකිලි ස්වභාවයන් වල අඩුවන බව පේන තැබේ. ඔබ වෙනත් අය සමග ගත කරන විට පවා ඔබ ඔවුන්ට ගරුසරු නැතුව කටයුතු කරන බවක් පේන තිබේ. සමග ඔබගේ ව්‍යාපාර වලට යම් යම් ආකාරයේ බලපෑම් තත්ත්වයන් එල්ලවීමේ හැකියාව පවතී. ඒ ගැන මදක් සැලකිලිමත් වන්න. ව්‍යාපාරයන් කරන විට නිතරම ඔබට හැකි උපරිමයෙන් ප්‍රවර්ධන කටයුතු වල යෙදෙන්න. සිසු පුද්ගලයන් ඔබ සහ ඔබගේ සේවකයන් ගැන ඔබ නිතර සැලකිල්ලෙන් කටයුතු කරන්න. ඔවුන් විසින් ඔබට ලබා දෙන සහයෝගය සමග ඔබට නිසියාකාරව ඉදිරි කටයුතු කරගෙන යාමට හැකියාවක් පවතින බව පේන්න තිබේ. ඒ වගේම ඔබ ව්‍යාපාර කරනකොට මතක තබා ගත යුතු තත්ත්වයන් නම් ඔබ සමග කටයුතු කරන සිසු පුද්ගලයන් සහ ඔබට විරුද්ධ පාර්ශවයෙන් යම් ආකාරයේ බාධාවන් එල්ලවීමේ හැකියාව පවතී. ඒවා පරයා කටයුතු කිරීමට ඔබ නිතර උත්සුක වන්නේ නැතිනම් ඔබට පාඩු සිදුවීමේ හැකියාව සහ ඔබගේ ව්‍යාපාරයන් වලට යම් ප්‍රහාරණ එල්ලවීමේ හැකියාවක් පවතී. ව්‍යාපාරාංශයේ සේවන විට ඔබ යම් ආකාරයක යෙදී සිටින වෘත්තිය නිසියාකාරව ඒ වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට මතක තබා ගන්න. ඒ වගේම ඔබ යම් ආකාරයක ඔබගේ සහෝදර සහෝදරයන් පිළිබඳව පැවති මෙතෙක් කල පැවති ආකල්පයන් වෙනස් වේ ඔවුන් සමග සහයෝගයෙන් කටයුතු කරන බව ඔවුන්ගෙන් ඔබට යම් ආකාරයේ හෝ මුදලක් ලැබීම හෝ යම්කිසි චේතනයක් ලැබීමේ හැකියාව පවතී. ව්‍යාපාරාංශයේ එසේ වෙද්දී ඔබ විදේශගත වීමට බලාපොරොත්තු වෙමින් සිටියා නම් එම තත්ත්වයන් ඉදිරි කාලයක වකවනුදී සාර්ථක වන කාලයක් ගෙන ඒවි. නමුත් එහිදී ඔබ මතක තබා ගන්න ඔබට අවශ්‍ය කරන ක්‍රමවේදයන් හරහා නීතිමය ආකාරයෙන්
ගමන් කිරීමට නැතිනම් ඔබ විදේශගත වීම මගින් ඔබගේ පවතින යහපත් වූ කාලවකවානුව අපහසු ආකාරයෙන් කිලිටි කරගෙන කටයුතු කිරීමට සිදුවිය හැකිය. එනොවි නිසියාකාරව කටයුතු කිරීමට ඔබ මතක තබා ගන්න. විදේශගත වීමට හෝ විදේශ ළමුන් සමග විදේශගත වීමට නැත්නම් පවුලම විදේශගත වෙන විදේශ රටක සිටීම හෝ විදේශයන්හි කටයුතු කිරීමේ හැකියාව පවතිනවාද නැද්ද යන්න පිළිබඳව සොයා බලා නිවැරදි ආකාරයට විදේශගත වීමට ඔබ නිතරම මතක තබා ගන්න. මීන ලග්න හිමියනි. නීති කඩ කරන අයට ප්‍රශ්න ගැටලු වැඩි හේයින් එය නිතරම නීතිය සොයා තබා ගන්න. නීත්‍යානුකූලව කටයුතු කිරීමට උත්සුක වන්න. ඒ වගේම ධනය රැස් කිරීම අතින් වෙනදා නොතිබූ ආකාරයේ මුදල් ලැබීම් තත්ත්වය මුදල් රැස් කරනවා වැඩි බවක් පේන තිබීම තත්ත්වය පාලනය කර ගැනීමට ඔබ මතක තබා ගන්න. ඒ වගේම ධනය යහපත් අතට හැරෙනවා වගේම ඔබට මෙම කාලයේ යම්කිසි යහපත් මුදල් ලැබීම් තත්ත්වයක් පැවතුනොත් දකින්න ලැබෙන විශේෂත්වය තමයි ඔබට ලැබෙන මුදලට වඩා වියහියදම් වන බව වියදම් වැඩි බවක් එම තත්ත්වයන් මගහරවාගෙන කටයුතු කිරීමට ඔබ මතක තබා ගන්න. ඒ වගේම අධ්‍යාපන කටයුතු ගැන සඳහන් කිරීමේදී යම්කිසි ආකාරයක එවන් කටයුතු වලට මැදිහත් නොවි ඔබ පැත්තකින් සිට අධ්‍යාපනයේ යෙදවීම ඔබගේ පුත්‍රයන්ව උත්සාහ කරන්න නැත්නම් ඔබගේ දුව දරුවන්ව ඒ වෙනුවෙන් යොමු කරන්න. ප්‍රශ්න ගැටලු ඇති නොවන ආකාරයට ඒ සාර්ථක විදිහට කරගෙන යාමට ඔබ මතක තබා ගන්න. ඒ වගේම ඔබ නීතියෙන් නිතරම ගැලවී කටයුතු කිරීම මේක ප්‍රශ්න ගැටලු ඇති නොවන ආකාරයට කටයුතු කිරීමට ඔබට පවුලට ප්‍රශ්න ගැටලු ඇති නොවන ආකාරයට කටයුතු කිරීම මතක තබා ගන්න. එසේ නොවුනොත් ඔයාලට ප්‍රශ්න ගැටලුවට මුහුණ දෙන්න සිදුවීම ඇති වැඩි හැකියාව පවතී. ඒ වගේම අධ්‍යාපනය වගේම ක්‍රීඩාංශයේ කටයුතු කරන අයටද යහපත් තත්ත්වයක් පවතින කාලයක් හැටියට මේ කාලය පෙන්න තිබේ බොහෝ කැපී පෙනෙන කාලයකි. ඒ වගේම පවුලේ සිසු පුද්ගලයන් සමග සංසන්දනය කිරීමේදී ඔබගේ සාර්ථකත්වයෙන් යුතුවකට ගෙවන කාලයක් හැටියට පෙන්න තිබෙනවා. නමුත් ඔබ මතක තබා ගන්න ඔබ ගෙවන්නේ ලග්නයේ රාෂ්ටක තත්ත්වයේ පවතින කාලවකවන බව එහි ප්‍රතිඵලද ඔබට ලැබීමට හැකියාව පවතින නිසා ඒ ගැන මදත් සැලකිලිමත් වන ඒ රාෂ්ටකයේ යම් බලපෑම් ඇතිවීමේ හැකියාවක් පවතී. ඔබට මානසික වශයෙන් නිදහසක් නොමැති බව නිතර කේන්ති යන තත්ත්වයන් වගේ දේවල් ඇතිවීමේ හැකියාව පවතී. ඒ ගැන මදත් සැලකිලිමත් වන්න. ඒ වගේම පවුලේ සිසු පුද්ගලයන් ඔබට කටයුතු වලට සහායය ලබා දෙන තත්ත්වය යහපත් රැකියාවක් ඉදිරියේ ලැබ ගැනීමේ හැකියාවද ඔබ වෙනුවෙන් ඔවුන් කැප වී කටයුතු කරන බවද දකින්න ලැබේ. ඒ ගැන මදත් සැලකිල්ලෙන් කටයුතු කරන්න. ඒ වගේම විවාහ දිවියට එළඹීමට බලාපොරොත්තු සිටින අය නම් ඒ ගැන මදත් සැලකිලිමත් වන ඔබට විවාහ දිවියට ඇතුළත් විය යුතුම කාලය නම් ඔබගේ වයස මොහුකුරා ගොස් ඇතනම් ඔබට ඒ වෙනුවෙන් යොමුවන් එසේ නැත්නම් ඔබට කාල වේලාව ඇති පුද්ගලයෙක් නම් මදත් සොයා බලා නිවැරදි නිර්ණයකින් පසුව විවාහය සිදු කර ගැනීමට ඔබ මතක තබා ගන්න. ඒ වගේම රෝගාබාධයන් ලෙස සඳහන් කිරීමේදී ඔබ මතක තබා ගත යුතු තත්ත්වයක් තමයි ලේවල විසවීම තත්ත්වයන් යම් කිසි ආකාරයක දද කුෂ්ඨ රෝගී තත්ත්වයන් වගේම පෙනහළුගත ආශ්‍රිත ප්‍රශ්න ගැටලුද ඒ වගේම හිස සම්බන්ධව නොවන කරුණු ගැටලු ඇතිවීමේ හැකියාව පවතින බව මතක තබා ගන්න. මීන ලග්න හිමියන් නිතරම ඔබ සොයා බලා කටයුතු කරන්න. එමක ඔබගේ කටද පරිස්සම් කරගෙන කටයුතු කිරීම මතක ගන්න. ඔබ කායගේ කට නිසා නොවන ප්‍රශ්න ගැටලු වලට නිතර මතුවන අවස්ථාව උදා වීමේ ඇති හැකියාව වැඩි වෙහෙයින්. ඒ වගේම මතක තබා ගත යුතු තත්ත්වයක් තමයි ඔබ යම් ආකාරයකින් රෝග පීඩා ගැන සඳහන් කරනවා වගේම ප්‍රේම සම්බන්ධතාවයන් වගේම ඔබ අධ්‍යාපන ශාස්ත්‍රය ඔබගේ දුව දරුවන් ඉදිරියට ඔවුන් ගැන මතක් සැලකිලිමත් වන්න. ඒ වගේම අධ්‍යාපන කටයුතු ඔබ ඉෂ්ට සිද්ධ කරන්නේ කුමන ආකාරයෙන්ද යන්න පිළිබඳ සොයා බලා කටයුතු කරන නිතර ඒ වෙනුවෙන් කැපවීම කරන්න. එසේ කරන අයගේ ළමුන්ට යම්කිසි සාර්ථකත්වයක් ලබා ගැනීම හැකියාව පොතේ. ඒ වගේම ඔබත් අධ්‍යාපන කටයුතු වල දේශන පුදුන එින්ද සාර්ථකත්වයක් ලබා ගැනීම ඇති හැකියාව වැඩි බව මතක තබා ගන්න. ඒ වගේම මේ ලග්නමේ නීතිමය ගැටලු ඇතිවීමේ හැකියාවක් ඉදිරි කාල වකවානුවේදී පවතී. ඔබ යම් ආකාරයක ඔබ වෙනුවෙන් කරන කටයුතු මුදල් ලැබීම සඳහා හොඳ හෝ නරක මොනෑම ක්‍රමවේදයක් හෝ අනුගමනය කිරීමෙන් මුදල් ලැබීමට උත්සුක වන අවස්ථාවක් ඉදිරි කාල වකවානුවේදී පැවතී. ඒ නිසා එම තත්ත්වය බලකාගෙන කටයුතු කිරීමට අප මතක තබා ගත යුතුයි. ඒ වගේම විදේශයන් සේවය කිරීමට විදේශ රට සම්බන්ධව කටයුතු කිරීමේදී තරමක් සැලකිලිමත් වන්න. ඔබ ඒ වගේම උතු ස්ථානවල සේවය කරනවා නම් නැත්නම් යම් ආකාරයක රථවාහන පදවන්න රථවාහන වල සේවා ස්ථානයක සේවා කරනවා නම් නැත්නම්
යම් ආකාරයක ගැටලු සහගත තත්ත්වයන් උදා වීමේ හැකියාව පවතී. එම තත්ත්වයන් වළක්වා ගැනීමට ඔබගේ සහයෝගය බලාපොරොත්තු වේ. ඔබ එය වෙනුවෙන් කැප වී කටයුතු කරන්න. එවිට ඔබට ප්‍රශ්නයකින් ගැටලුවකින් තොරව මෙම පවතිනා වූ යම්කිසි රාष्ट्रක තත්ත්වයද පාලනය කරගෙන ඉදිරියට යාමේ හැකියාව පවතින බව මතක තබා ගන්න. ඒ වගේම මතක තබා ගත යුතු තමයි ඔබගේ හිසේ තත්ත්වය සහ ඔබ කල්පනාකාරීව කටයුතු නොකරොත් ඔබට ප්‍රශ්න ගැටලු වලට මුහුණ දීමට ඇතිවන හැකියාව වැඩි බව මතක තබා ගන්න. එසේනම් ඔබ මතක තබා ගත තවත් තත්ත්වයන් ඔබ වත් පිළිවෙත් කිරීමෙන් නිතරම බුද්ධ වන්දනා, බෝධි වන්දනාව, ඒ වගේම පංචශීලයේ පිහිටවීම, භාවනා යෝග වැඩසටහන, පිරිත් සජ්ජායන, විශේෂයෙන් මංගල පිරිත, මොර පිරිත වැනි පිරිත් සජ්ජායනා කිරීමෙන් වැඩි සහයෝගයක් ලැබෙන බව පෙනෙන්න තිබේ. මේ තත්ත්වයන් පාලනය කර ගැනීමට ඔබ මතක තබා ගන්න. එසේනම් ඔබ ඔබගේ ව්‍යාපාරය සාර්ථකව ඉදිරියට කරගෙන යන්න, ඔබගේ රැකියාව සාර්ථකව කරගන්න, ඔබ කරන කියන සියලු කටයුතු සාර්ථක වේවා යන ප්‍රාර්ථනාව සමගම දැනට නවතින ඔබ සැමට තෙරුවන් සරණයි. මෙවන් වීඩියෝ ගෙන නැවත ඔබ හමු වන තුරු ඉදිරියේදී කුජ මාරුව, රාහු මාරුව සහ ගුරු මාරුව පිළිබඳව වීඩියෝ අන්න ඔබ වෙත නැරඹීමේ හැකියාව පවතී. එසේනම් ඔබ සැමට තෙරුවන් සරණයි. මෙවන් වීඩියෝ නැවත හමු වන තුරු ස්තුතියි.